Hello everyone. IT book එකේ ඔයගොල්ලන්ට ගෙනෙන C++ ඉංග්‍රීසි ටියුටෝරියල් සීරීස් එකත් එක්ක තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අද අපි අපේ lesson number 2 එක යටතේ data types and variables ගැන කතා කරමු. Okay. අපි මුලින්ම storage locations ගැන මොනවද කියලා බලමු. main memory එක තුල ඇති storage location එක භාවිතා කරලා අපිට program එකක data store කිරීමට පුළුවන්. මෙම storage location එකක් සතුව value එකක් type එකක් address එකක් වගේම name එකක් තියෙනවා. value එකක් කියන්නේ අපිට information එකක් store කිරීමට අවශ්‍ය location එක තමයි මේ value එකේ තුල ඇත්තේ. ඒ වගේම type එක යටතේ data store කරන්න අවශ්‍ය location එකේ type එක තමයි type එක යටතේ දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම address එක කියන්නේ storage location එකේ memory එක තුල storage location එක තිබෙන ස්ථානය තමයි අපිට address එක තුලින් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි identifier එකක් use කරලා මෙම storage location එක තියෙන තැන verify කරගන්න. ඊළඟට අපි බලමු variable එකක් කියන්නේ මොකක්ද කියලා. variable එකක් කියන්නේ අපි storage location එකක් හඳුන්වීමට භාවිත කරන name එක. variable එක මුලින්ම අපි declare කරගන්න ඕනේ. මොකද variable එකක් declare කර ගැනීම තුලින් තමයි අපේ program controller දැනගන්නේ මේ අපි use කරනවා කියලා. මෙම declaration එකේදී අපි ඒකට size එකක් calculate කරගන්න ඕනේ. name එකක් යොදා ගන්න ඕනේ. ඒ වගේම උචිත data type එකක් භාවිත කරගන්න ඕනේ. variable declaration එක සරලව මේ විදිහට තමයි තියෙන්නේ. data type එකක් ඊට පස්සෙ space එකක් තබලා identifier එක යොදලා semicolon එක යටතේ තමයි අපි මේක declare කරගන්නේ. examples වශයෙන් මෙතන දීලා තියෙනවා int number කියලා. මේ number කියන්නේ එතකොට identifier එක data type එක තමයි int එක. මේකේ data type එක float එක. ඊළඟ එකේ character එක char data type. ඊළඟ එකේ double එක. අපි මේ data types ගැන ඉදිරියේදී විස්තරාත්මකව කතා කරමු. මේ examples ටික බලා ගන්න. int number, float length, char letter, double height. naming entities ගැන කතා කරොත් identifier එකක් use කරන්නේ මේ entity එකක් හඳුන්වන්න තමයි. සාමාන්‍යයෙන් C++ program එකක functions එහෙමත් නැත්නම් methods, storage locations, ඒ යටතේ variables සහ constants, objects and user define කරන වෙනත් types මෙම naming entities යටතට ගන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් variable එකක් declare කරගන්න C++ program එකෙන් අපිට නියමිත rules ටිකක් තියෙනවා. ඒවා තමයි identifier. ඒ කියන්නේ මෙන්න variables පටන් ගන්න ඕනේ letter එකකින්. ඒ වගේම දෙවෙනි rule එක විදිහට identifiers යටතට එන්නේ identifier එකක් අපිට create කරන්න පුළුවන් letters, digits or and mix with underscore character වගේ special character එකක් යටතේ තමයි අපිට මේ යටතේ තමයි මේ variable එක නැත්නම් identifier එක create කරන්න පුළුවන්. ඒ වගේම තමයි identifier එකට තියෙන්න බෑ blank spaces. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කියනවනේ embedded blank spaces. ඒ blank spaces නොතියන් තමයි අපි underscore character එක යොදාගන්නේ. ඒ වගේම මේ සාමාන්‍යයෙන් ඕන programming language එක ඒගොල්ලෝ දෙන word reserve words ටිකක් තියෙනවා. එහෙමත් නැත්නම් keywords ටිකක්. C++ වල ඒ වගේම මෙම keywords තියෙනවා කීපයක්. ඒ keywords යොදාගෙන අපිට identifier එකක් create කරන්න බෑ. සහ identifier එකට උපරිම වශයෙන් තියෙන්න පුළුවන් characters 31ක් විතරයි. 31 characters. ඊළඟට බලමු මේ keywords අතර එන්නේ මොනවද කියලා.
keywords ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ තියෙනවා. Reserved words and standard identifiers of keywords. Reserved words කියන්නේ special meaning එකක් තියෙන C++ words ටික. මේවා ආයෙ redefine කරන්න බෑ. ඒක තමයි විශේෂත්වය. ඒකයි අපි මේක reserved word කියන්නේ. example යටතේ int, float, delete, else, if, this, try, void, for, while වගේ words තමයි මේ යටතට ගන්නේ. ඒ වගේම තමයි standard identifier of keywords. මේවා මම ඉස්සෙල්ලා කියපු reserved words වගේ නෙමෙයි. අපිට අවශ්‍ය පරිදි ප්‍රෝග්‍රෑමර් ගේ කැමැත්ත පරිදි ඩිෆයින් කරගන්න පුළුවන්. එක්සැම්පල්ස් විදිහට ගත්තොත් main, sqrt නැත්නම් square root නැත්නම් sqr square, abs වගේ identifiers මේ අර්ථයට ගන්නවා. ඊළඟට C++ programming යටතේ තියෙන වැදගත්ම දෙයක් මේ programming language එක case sensitive language එක. ඒ කියන්නේ alphabet එකේ තියෙන simple capital වෙනස මේ program එකට අදාළ වෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙතන දීලා තියෙනවා capital N AME name සහ simple N AME name. මේ names දෙක ගත්තොත් අපිට සාමාන්‍යයෙන් human language එක යටතේ මේ දෙකම same meaning එකක් තියෙන්නේ. but C++ program එක මේ දෙක එකම ස්ථානයක යෙදුවොත් මේ identifiers දෙක program controller හඳුනාගන්නේ identifiers දෙකක් විදියට. මොකද මේකේ cases දෙකකින් තමයි මේ n එක පටන් ගන්න. capital සහ simple. ඒක තමයි අපි C++ case sensitive language එක කියන්නේ. ඕගොල්ලන්ට පුළුවන් ද මේ මම දීලා තියෙන list එකෙන් අපිට use කරන්න පුළුවන් identifiers හඳුනගන්න. මම කියපු විදිහට මේකේ දීලා තියෙන්නේ first identifier එක name කියන එක. ඒක කිසි වරදක් නැහැ. සාමාන්‍ය විදිහට name කියලා තියෙනවා. ඒක අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ දීලා තියෙනවා number of values. value බලමට ඔයගලන්ට සමහරට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. but මේකේ අපි spaces යොදාගෙන තියෙනවා. embedded spaces. ඒක නිසා අපි මේක අපිට මේක යොදා ගන්න බෑ. ඊළඟට දෙනවා tax rate, tax underscore rate කියලා. ඕගොල්ලන්ට මම කිව්වා underscore character එක යොදා ගන්න පුළුවන් identifier එක declare කිරීම. ඒකින්ද මේ identifier එක අපිට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ දීලා තියෙනවා distance in feet කියලා. මෙතන distance in feet කියන එක spaces නැතුව තමයි යොදාගෙන තියෙන්නේ. ඒකින්ද අපිට ඒ identifier එකත් යොදා ගන්න පුළුවන්. ඊළඟට දීලා තියෙනවා to be or not to be කියලා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ identifier එක පටන්ගෙන තියෙන්නේ text එකකින් නෙමෙයි. ඔයගොල්ලන්ට මතක ඇති මම කිව්වා identifier එකක් පටන් ගන්න ඕනේ text එකකින් කියලා. මෙතන digit එකකින් තමයි මේක පටන් ගන්න තියෙන්නේ. ඒකින්ද අපිට ඒක යොදා ගන්න බෑ. ඊළඟට දීලා තියෙනවා number 3 කියලා. මෙතන කිසි ප්‍රශ්නයක් නෑ අපිට පාවිච්චි කරන්න පුළුවන් spaces so වෙනත් අර නීති කරන විදිහට මේ identifier එක යොදාගෙන නැති හින්දා අපිට පුළුවන් මේක යොදාගන්න. ඊට පස්සේ tax percentage mark එකත් එක්ක දෙන්න. ඕගොල්ලොන්ට මම කිව්වා special character එකක් විදිහට underscore එක තමයි යොදා ගන්න පුළුවන් කියලා. මේ percentage mark එක තියෙන හින්දා අපිට මේක invalid character එකක් විදිහට තමයි ගන්න ඕනේ. ඊළඟට තියෙනවා for කියලා. for කියන එක යන්නේ ඇත්තටම මේක C++ keyword එකක්. ඒකින්ද අපිට මේ for කියන identifier එක යොදා ගන්න බෑ. ඕගලන්ට සාමාන්‍ය දැනුමක් එන්නේ නැති කොහොමද මේ identifiers use කරන්න පුළුවන් create කරන්න පුළුවන් කියලා. ඊළඟට බලමු data types ගැන. data types යටතේ ප්‍රධාන වශයෙන්ම integers and real numbers කියලා අපිට දෙවිදිහකට ගන්න පුළුවන්. integers යටතේ short int, int සහ long int කියන data types තුන තියෙනවා. short int එකකට size එක තමයි 2 bytes. normal int එක ඒ කියන්නේ int එක size එක තමයි 2 to 4. ඒක depend වෙනවා implementation එක මත. ඒ වගේම long int එක
4 bytes. real numbers යටතට ගන්න කියන්නේ decimal numbers තමයි. ඒ යටතේ float, double, long double කියලා තුනක් තිබෙනවා. float යටතට ගන්නේ 4 bytes, සාමාන්‍ය 4 bytes වගේ size එකක් තියෙන එකක්. double යටතේ 4 byte to 8 bytes වගේ තමයි ඒකේ size එක තියෙන්නේ. long double එකකට ඒක ඒ කියන්නේ 8 bytes වලින් ඉහළ තියෙන අගයක් තියෙන අවස්ථාවකදී අපිට long double එක use කරන්න පුළුවන්. integer data ගැන සුළු අවබෝධයක් ලබා දෙන්න. integer data යටතට යන්නේ whole numbers. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා සහ ඒකේ අඩංගු වෙන්න බෑ decimal point හෝ fractional part එක. ඒ කියන්නේ දශම හෝ භාග ඇතුළත් වෙන්න බෑ. සාමාන්‍ය example එකක් විදිහට 1 2 5 10 වගේ numbers තමයි integer විදිහට අපි ගන්න. mathematics වල අපි සාමාන්‍ය integers infinite විදිහට භාවිත කරන්නේ. ඒත් අපි programming වලදී computer එකක සාමාන්‍ය භාවිත කරන්නේ finite amount එකක් තමයි. ඒකින්ද අපි මේකට maximum and minimum range එකක් තියෙනවා මේ integers වලට. අපි ඒක ඉස්සරහට බලමු මොනවාද මේ කොච්චර range එකකට යන්න පුළුවන්ද කියලා. ඒ වගේම floating points නැත්නම් real numbers කියන data type එක බලමු. floating point numbers යටතට තමයි වැටෙන්නේ decimal points and fractional part එකක් තියෙන numbers. ඒ කියන්නේ දශම ස්ථාන සහ භාග සංඛ්‍යා. ඒ වගේම mathematics වල වගේම infinite size එකක් වගේම destiny එකක් තියෙනවා. ඒත් අපි programming නැත්නම් computer එකේදී මේක finite amount එකක් තමයි use කරන්නේ. ඒ නිසා මේකට range එකක් තියෙනවා. floating points numbers ගත්තාම integers එක්ක සලකා බලද්දී අපිට wide range එකකට යන්න පුළුවන්. floating points numbers store කරද්දී මේ fractional part එක අපි ගන්න exponent එකක් විදියට. ගොඩක් වෙලාවට විශාල numbers වලදී සහ ගොඩක් floating points numbers නිශ්චිත වශයෙන්ම represent කරන්න බෑ මේ computer එක තුල. ඒකින්ද අපි මේක යම්කිසි දශම නියමිත අගයකට තමයි ගන්නෙ. ඊළඟට අපි බලමු character data type එක ගැන. characters විදිහට ගත්තාම අපිට මේ keyboard එකේ තියෙන හැම key එකක්ම අපිට character එකක් විදිහට යොදා ගන්න පුළුවන්. මේ character data type එක අපි හඳුනා identify කරගන්න. මූලික වශයෙන් මේ character එකක් single quote එකක් ඇතුලේ යටතේ තමයි යොදන්නේ අපේ C++ programming වල. ඒ වගේම character ඒ කියන්නේ single character එකක් තමයි එක වෙලාවකදී අපිට භාවිත කරන්න පුළුවන්. ඒ කිව්වේ අපිට word එකක් වගේ ලොකු එකක් name එකක් ඒ වගේ දෙයක් භාවිත කරන්න බෑ. ඒකට වෙනම තියෙනවා අපේ string constant කියලා string variable data type එක. අපි ඒක පස්සේ කතා කරමු. character එකක් සාමාන්‍යයෙන් 1 byte එකක් විදිහට තමයි ගන්නෙ. examples විදිහට මෙතන දීලා තියෙනවා A@7 V full stop backslash මේ තරම් space එකක් දීලා තියෙනවා. space එකත් character එකක් විදිහට එයා හඳුනා ගන්නවා. strings මම කියුවා strings කියලා යොදා ගන්න පුළුවන් අපිට today 2486 to 2786 be happy exclamation mark මේ විදිහට මේක ඇත්තටම වෙනස හඳුනා ගන්න අපි මෙතන යොදාගෙන තියෙන්නේ double quotes එකකට මේ හැම එකක්ම character එකක් යොදා ගන්න අපි single quote එකක්. ඒ වගේම
එකවරකට එක කැරක්ටර් එකක් තමයි යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ පොඩි මම quiz එකක් දීලා තියෙනවා. What is the data type of each value below? ඕගලන් පුළුවන් අඳුරගන්න. මම කියලා දුන්නේ ඒවත් එක්ක මුලින්ම දීලා තියෙනවා 47. ඊට පස්සේ ඩබල් කෝට්ස් ඇතුලේ alpha -35, ඩබල් කෝට්ස් ඇතුලේ hash, සිංගල් කෝට්ස් ඇතුලේ 7, ඊට පස්සේ සිංගල් කෝට්ස් ඇතුලේ plus, ඩබල් කෝට්ස් ඇතුලේ 4.69. 47 ගත්තාම අපි හෝල් නම්බර් එකක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව. එතකොට ඔබට මතක ඇති මම පූර්ණ සංඛ්‍යාවට දැන්නේ ඉන්ටිජර් data type එක alpha දීලා තියෙන්නේ ඩබල් කෝට්ස් ඇතුලේ. එතකොට අනිවාර්යෙන් ඔබට මතක ඇති මම ඉස්සෙල්ලා කියලා දුන්නා ඩබල් කෝට්ස් ඇතුලේ හදාගන්න string data type එක. ඊට පස්සේ -35 minus part එක තිබ්බත් ඒක whole number එක. ඒකින්ද අපි උදාගන්න integer data type එක. ඊට පස්සේ hash එක දීලා තිනවා. ඕගොල්ලෝ බැලුවමට පේන්නේ මේක නිකන් character එකක් විදියට. ඔව් character එකක් තමයි. but මේක දීලා තින්නේ double quotes ඇතුළේ. එතකොට අපිට ඒක ගන්න වෙන්නේ string එකක් විදියට. ඒක string data type එකට තමයි ඇතුළේ. ඊට 7 දීලා තිනවා. 7 whole number ගන්නේ නෑ. ඒ වුණාට අපි මෙතනදී ඔබට පේන ඇති සිංගල් කෝට්ස් දෙකක් ඇතුළේ තමයි මේ 7 තියෙන්නේ. ඊට අපිට ඒක ගන්න වෙන්නේ character එකක් විදියට. ඊළඟට plus දීලා තියෙනවා. plus එකක් තියෙන්නේ සිංගල් කෝට්ස් ඇතුළේ ඒකත් character එකක්. ඊට පස්සේ 4.69 එතකොට මෙතන decimal point එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. but මේක දීලා තියෙන්නේ double quotes ඇතුළේ. එතකොට අනිවාර්යෙන් මේක string data type එකට තමයි අදාළ වෙන්නේ. ඊළඟට තියෙන්නේ storing values into variables කියලා. value එකක් variable එකක් යටතේ store කිරීම අපේ main memory එක තුල store කිරීම තමයි මෙතන පැහැදිලි කරන්නේ. මෙතනදී අපි assignment operation එකක් තමයි මෙතන දෙන්නේ. assignment operation එක භාවිතා කරලා value එකක් variable එකක් විදිහට main memory එක තුල save කිරීම store කිරීම තමයි මෙතනදී වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් variable එක මෙතන right left hand එක මෙතන assignment operator එක තියෙනවා. expression එක right hand එක තමයි සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ. මෙතන සාමාන්‍යයෙන් අපිට C++ වලදී L value සහ R value කියලා දෙකක් යටතේ අපිට use කරන්න පුළුවන්. ඒක මම ඉදිරියේදී විදියට එන lesson එකක් එක්ක කියලා දෙන්නම්. ඊට පස්සේ අපි මේ assignment operator එක තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා equal sign එක තමයි මෙතනදී භාවිතා කරන්නේ. අපි ඊළඟට sample program එකක් බලමු. sample program to print age. එහෙනම් අපි ඒක practically කරලා බලමු. okay අපි එහෙනම් බලමු අපේ practical session එකේදී අපි කොහොමද මෙම program එක type කරලා අපි variable එකක් assign කරගෙන age කියලා අපි කොහොමද output එකක් ලබා ගන්න කියලා. මුලින්ම අපි ඒකට අපේ අලුත් C++ ෆයිල් එකක් ඕපන් කරගන්න ඕනේ. ඒකට vi space file name එක මම lesson2 කියලා ගන්නම්. dot file extension එක cpp insert press කරලා අපිට අපේ program එක type කරගන්න පුළුවන්. hash include iostream. ඔයගොල්ලන්ට මතක ඇති මම මුල් පාඩම් වල කියලා දුන්නා.
අපේ iostream header එක add කරගන්න ඕනේ. ඊට පස්සේ using namespace std using namespace std එකත් අත්‍යවශ්‍යයි. ඊළඟට අපේ main function එක main block එක අපි මේ විදිහට දාගෙන ඊට පස්සේ අපේ return statement එක අවසානයේ යොදන්නේ මේ block එක ඇතුලේ තමයි අපේ program එක type කරන්නේ. මුලින්ම අපට අවශ්‍යයි variable එකක් declare කරගන්න. ඕගලන්ට මම අපේ theory part එකේදී කියලා දුන්නා මොනවාද මේ data types and variables කියලා. අපි අපේ මේ program එකේදී integer data type එක තමයි use කරන්නේ. space variable name එක එහෙම නැත්නම් identifier එකට අපිට name එකක් යොදා ගන්න ඕනේ. මම name එක විදිහට age කියලා යොදා ගන්නවා. ඊළඟට අපි දැන් මෙතනදී සිදු කරේ integer data type එක යටතේ age කියලා variable එක declare කරගන්න එක. අපි මේ age කියන දැන් අපි integer data type එක යටතේ ඔයගලන්ට මම කියවනේ whole numbers තමයි මේකෙන් අපි store කරගන්න කියලා. අපි දැන් age කියන variable එක declare කරගත්තට මේකේ තාම value එක වෙන්නේ මේ අවස්ථාවේදී 0. value is 0. අපිට අපේ ඊළඟ step එක විදිහට මේ age කියන variable එකට අගයක් assign කරගන්න පුළුවන්. value එකක් assign කරගන්න පුළුවන්. මම age එක විදිහට 25 කියලා උදා කරනවා. හැමතිස්සෙම මේ semicolon එක යොදන්න අමතක කරන්න එපා. මොකද මේ semicolon එක නැති වුණොත් අපේ program එකේ error එන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි දැන් මුලින්ම යොදාගත්ත age කියන identifier එකට variable එකට අපි 25 කියලා value එකක් assign කරගත්තා. දැන් මේ age කියන එකේ value එක තියෙන්නේ 25. ඊට පස්සේ අපිට simplyම cout එකක් යොදාගෙන මේකේ output එක display කරගන්න පුළුවන්. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. cout මම statement එකක් දානවා. age is space නැවතත් මේ ඔපරේටර් එක යොදාගෙන අපි මේකන්ට යොදාගන්නේ අපේ age කියන අපිට අවශ්‍ය දැන් age එක display කරගන්න. එතකොට ඒක සාමාන්‍යයෙන් අල්ලන් ඉන්නේ මේ age කියන variable එකේ. එතකොට අපි මෙතනට යොදන්න ඕනේ age කියලා. age ඊට පස්සේ endel syntax එක දෙන්න ඕනේ. ඊට පස්සේ semicolon එක. මෙතන ඔබට තේරෙන අදි සරලවම age is කියලා දීලා අපි මේ age කියන variable එක තමයි මෙතනට දීලා තියෙන්නේ. ඒකෝර මෙතන අදාළ value එක තමයි display වෙන්නේ. ඊට පස්සේ අපි මේක wq කියලා save කරගෙන අපි compile කරගන්න ඕනේ. g++ space -4 execute කරන්න ඕනේ main එක lesson 2 අපේ file name එක
lsm2.cpp කිසිම error එකක් නැතුව compile වුණා. ඊට පස්සේ අපි මේක run කරගමු. dot slash අපි execute කරන්න දුන්න name එක lsm2. ඔබට පේනවා ඇති මෙතනදී display වෙනවා age is 25 කියලා. දැන් ඔබට සරල අවබෝධ වෙනවා ඇති මොකද්ද මෙතන උනේ කියලා. අපි නැවත program එකට ගිහිල්ලා බලමු. program controller එනවා main function එකට. එයා දැන් මෙතන assign කරලා තියෙනවා අපි declare කරගෙන තියෙනවා age කියලා variable එක. ඊළඟට ඒකට 25 assign කරලා තියෙනවා. ඊට පස්සේ program controller කියනවා cout එකක් දෙන්න කියලා. age is මෙතන age ගේ value එක 25. age එකට එයා display කරලා ඉතින් return 0 එකට program එක terminate කරනවා. ඔයගලන්ට තව පැහැදිලි වෙන්න මෙතන අපි age is 15 කියලා දුවා. ඔයගලන්ට දැක ගන්න පුළුවන් මේක compile කරලා execute කරාම මෙතන display වෙන්නේ age is 15 කියලා. මෙතන 25 මෙතන 15. ඔය විදිහට තමයි සරලවම මේ variables and data types program එක වැඩ කරන්නේ. ඔයගලන්ට තව පහසු වෙන්නේ මම මෙතනදී cin කියන command එක දීලා අපිට prompt එකක් යටතේ value එකක් age එකට assign කරන විදිහට යොදලා ඒ අපි දෙන user දෙන value එක cout එකේ යටතේ display වෙන්න විදිය මම ඔයගලන්ට පෙන්නන්න. cin කියලා ඔයගලන්ට මතක ඇති මම මුල් මගේ පසුගිය lesson එකේදී කියලා දුන්නා cin command එක යටතේ අපිට අපේ program එකට input එකක් ලබා දෙන්න පුළුවන් කියලා. මේ විදිහට තමයි ඊට පස්සේ අපේ operator එක භාවිත කරන්නේ cin කියලා. ඊට පස්සේ මේ operator එක යටතට ගන්න අපේ අපි declare කරගත්ත variable එකේ නම. එතකොට මෙතන අපි මෙතනදී user prompt එකක් යටතේ දෙනවා අපිට කැමති value එකක් මේ age එකට assign කරගන්න. ඒ අපි දෙන value එක තමයි ළඟට මෙතන cout එක යටතේ age එක විදිහට පෙන්නන්නේ. අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. compile කරගත්තා no errors execute කරනවා. එතන අපි කිසිම user input කරන්න කියලා message එකක් නැතුව තමයි දුන්නේ. ඒකෙන්ද අපි 20 කියලා input කරොත් age is 20 කියලා display වෙනවා. නැවත අපි execute කරලා මෙතන 15 කියලා දුන්නොත් age is 15 කියලා display වෙනවා. ඔයගොල්ලන්ට දැන් තේරෙන්නේ නැති කොහොමද අපේ අද program එක වැඩ කරන්නේ කියලා. මේ විදිහට තමයි සරලව data types එකක් සහ variable එකක් යොදාගෙන අපිට අවශ්‍ය value එකක් display කරගන්න පුළුවන්. අපි තව program එකක් කරලා බලමු. මේ ටික තමයි basic ම ඒවල් ටික. එහෙනම් ඕගොල්ලන්ට idea එකක් එන්නේ නැති මොන වගේද මේ data types and variables වැඩ කරන්නේ කියලා. ඕගොල්ලන්ට තව මේ වගේ programs දෙක තුනක් try කරලා බලන්න පුළුවන්. input the weight of 3 people and display the output. Input the distance of the road and output it. ඒ වගේ programs කීපයක් ඕගොල්ලන්ට try out කරලා බලන්න පුළුවන්.
මොන හරි ඔයගලන්ට දැනගන්න දෙයක් හරි ප්‍රශ්නයක් හරි error එකක් හරි මොනවා හරි තියෙනවා නම් ඔයගලන්ට අපේ Facebook page එකේ හෝ අපේ blog එකේ comment එකක් දාලා අපිට අපෙන් දැනගන්න පුළුවන්. අපි පුළුවන් විදිහට ඒවට answers ලබා දෙන්න. එහෙනම් අදට මේ ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ. ඔක්කොටම thank you.